ඔයාලා දන්නවනේ උගුඩුරාල කිසල කන්න හරිම ආස්ස බව. ඔන්න දවසක් උගුඩුරාල කැලේ මැද්දෙන් යනකොට දැක්කා ඇටි කෙසෙල ගහක හොඳට ඉදුණ කෙසෙල කැනක්. ඌ ගහට නැගලා ඇටි කෙසෙල ගෙඩියක් කඩන් කෑවා. අම්මෝ ඒක රස. ඌ තව ගෙඩියක් කෑවා. ඊට පස්සේ තව එකක්. අන්තිමට බලනකොට ඇටි කෙසෙල කැනම කාලා. පුතාලා දන්නවා ඇටිනේ අනිත් කෙසෙල් වගේ නෙමෙයි. ඇටි කෙසෙල් වල ඇට ගොඩක් තියෙනවා. ඒකයි ඒ නම ඇවිත් තියෙන්නේ. ඇටි කෙසෙල් ගොඩක් රසයි. ඒත් ගොඩක් කෑවොත් බඩේ අමාරු හැදෙනවා. උගුඩුරාල ගහෙන් දැස්ස විතරයි මෙන්න උගේ බඩ රිදෙන්න පුළුවන්. දැන් ඌට ඉන්නම බෑ. ඌ එහෙට දුවනවා මෙහෙට දුවනවා ඒත් බඩ රිදිල්ලා එන්න වැඩි වුණා. ඌ උඩ පනිනවා බඩ අතගානවා කිසිම සනීපයක් නැහැ. අන්තිමේදී ඌ දුවල ගියා රිලා ඩොක්ටර් හම්බ වෙන්න. රිලා ඩොක්ටර් කිව්වා උගුඩුරාලගේ බඩේ ඇටි කෙසෙල් ඇට හිර වෙලා කියලා. ආයෙය ඇටි කෙසෙල් කන්නත් එපා කිව්වා. උගුඩුරාලත් පොරොන්දු වුණා ජීවිතේට ආයෙය ඇටි කෙසෙල් කන්නේ නැහැ කියලා. ඇටි කෙසෙල් නමවත් මතක් කරන්න එපා කිව්වා. ඔන්න දවසක් උගුඩුරාල කැලේ මැදින් යනකොට අමුතු සුවන්දක් දැනුණා. පුරුදු සුවන්දක් ඒක. ඌ ඉව අල්ලාල්ල ඒ පැත්තට ගියා. උගුඩුරාලට මතක් වුණා ඒ ඇටි කෙසෙල් සුවන්ද බව. උගුඩුරාල හිතුව සුවන්ද දිගේ ගියාට කමක් නැහැ. ඩොක්ටර් කිව්වේ ඇටි කෙසෙල් කන්න එපා කියලා නෑ. ඇටි කෙසෙල්ල මොනතරම් සුවන්දද? ගහත නැගලම සුවන්ද බැලුවට මොන වැරද්දක්ද? ගෙඩි කන්නේ නැත්නම් කියලා උගුඩුව හිතුවා. ගෙඩියකට නාහෙ තියලා සුවන්ද බැලුවට වැරද්දක් නෑනේ. ගෙඩිය කන්නේ නැත්තම් කියලා උගුඩුව ආය හිතුවා. කත්ත ඇතුළට ගෙඩියක් දාගත්තට ඒකේ වැරද්දක් නෑනේ. ගෙඩිය කන්නේ නැතුව ඉන්නව නම් කියලා උගුඩුව ආය Tamanටම හිතාගත්තා. මේක අමාරු වැඩක්. ගෙඩියක් කඩලා අතට අරන් සුවන්ද බලන එක ලේසියි. හැබැයි ගෙඩියක් කන්නේ නැතුව ඉන්න ඕන කියලා උගුඩුව ආය Tamanටම හිතාගත්තා. ගෙඩිය කන්න නැතුව ලෙල්ල ඇරලා බැලුවොත් නියම සුවන්ද දැනේවි කියලා උගුඩුව හිතාගත්තා. දන්නේම නැතුව ටිකක් කැවුණනේ. දැන් මොනව කරන්නේ? ඔන්න ඔහෙ ගෙඩියාම කාලා දානවා කියලා උගුඩුව ඇටි කෙසෙල් ගෙඩියාම කැවුවා. අනේ දෙවියනේ මම කෙසෙල් ගෙඩි ඔක්කොම කාලා ඉස්මරුත්තාවට වගේ උගුරු ගහෙන් බිමට පැන්නේ. බඩ රිදෙනවෝ ඉවසන්න බැරියෝ කියාගෙන උගුරුව රිලා ඩොක්ටර් ගාවට දිව්වා. මොකෝ ආයත කෑවද ඇටි කෙසෙල්? ඩොක්ටර් ඇහුවා. උගුරුව සද්ද නැහැ. බලන්න උගේ මූණ. දැන වැරදි කරලා ඒ නිසා දැන් දුක් වෙන කෙනාට කියනවා හරියට ඇටි කැහෙල් කාපු උගුඩුව වගේ කියලා.